එන්නකො මං කියන්න වෙලාවකට ඔයාට තනියම ඉන්න හිතනවද? ෆෝන් එක පැත්තකට දාලා කාටවත් පේන්නෙත් නැති වෙන්න. එහෙම ඉන්න හිතනවද? කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ. බලාපොරොත්තුවකුත් නැහැ කිසිම. ඔහේ ඉන්නවා. මේක ඔයාගේ විතරක් වැරද්දක් නෙවෙයි. මේක ගොඩක් අයගේ ප්‍රශ්නයක්. මං කියන්නම් ඇයි ඔයාට මෙහෙම හිතෙන්නේ කියලා. මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන් හැබැයි. ඔයා කාලයක් තිස්සේ මොනවාම හරි දේවල් ටිකක් කල්පනා කරලා ප්‍රශ්න එක්ක ඉඳලා මෙහෙම මානසිකව අවුල් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඔයාට විවේකයක් ඕන. හැමදේම ගැන ඕනෑවට වඩා හිතන්න ගිහුවමත් මේ ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ අනිත් අය කියන දේවල්, අනිත් අය කරන දේවල් ඔයා ලොකුවට ඔයාගේ ඔළුව ඇතුළට දාගත්තාමත් මේ ප්‍රශ්නේ එනවා. තව දෙයක්. ඔයාට හිතන දේ අනිත් අය තේරුම් ගන්නේ නැහැ ඔයාව වගේ කියලා හිතුනහමත් ඔයාට කතා කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න එක හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම මේක නරක දෙයක්ද? තනියම ඉන්න එක නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ඉනර් සෙල්ෆ් එක. එහෙමත් නැත්නම් ඔයාගේ ඇතුළාන්තේ පොඩි විවේකයක් ඕන කියන එකයි. ඒ දිගින් දිගටම ඔයා මේ තනිකම ඇතුළෙම හිර වෙන්න ගියොත් ඒක ගැන නම් ලොකුවටම හිතන්න වෙනවා. ඔයාට මේ නිශ්ශබ්දතාවය සුව පහසු විදියට දැනෙන්න පුළුවන්. ඒකෙන් මිදිලා සාමාන්‍ය විදියට සතුටින් ඉන්න පුංචි දේවල් ටිකක් මම ඔයාට කියන්න. මුල්ම දේ තමයි අනිත් අයගේ සතුට ගැන ඔයා හිතන්න යන්න එපා. ඒ අය සතුටු කරන්න කියලා ඔයා මහන්සි වෙන්නත් එපා. ඔයා ඔයාගේ ගැන හිතන්න. ඔයාගේ දුක, මහන්සිය, ඒ දේවල් ගැන හිතන්න. හැමෝම එක්ක කතා කරන්න ඕනේ නෑ. ඔයාට විශ්වාස කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා එක්ක කතා කරන්න. ඒ කෙනා එක්ක ඔයාගේ අදහස් බෙදා ගන්න. පොඩි දේවල් ටිකක් කරන්න. ඔයා ආස කරන විදිහේ සින්දු අහන්න. දුක හිතන සින්දු නම් අහන්න එපා. පොත් කියවන්න. දැනුමට යමක් ගන්න පුළුවන් පොත් කියවන්න. ඒ වගේ පුංචි ආස කරන දේවල් ටිකක් කරන්න. කාමරේ ඇතුළටම වෙලා නිතරම ඉන්නත් එපා. ගහකොළ තියෙන තැනකට ගිහිල්ලා ඇවිද්දලා කරලා ආස කරන කෑමක් එහෙම කාලා ජීවිතේ පොඩ්ඩක් වෙනස් විදිහට විඳින්න බලන්න. ඔයා දැන් ඉන්න මේ හැඟීම හැමදාම තියෙන එකක් නෙවෙයි. ඔයාට මේ වගේ තනියෙන් ඉන්න හිතන වෙලාවට ඔයා මොන වගේ දේවල්ද තව කරන්න කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට හිතන දේවල්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න.